ලොකු බලපෑමක් ඇති කරනවා. මොකද අපි සාමාන්‍යයෙන් අර කිව්වා වගේ පෑන ඉස්සර අපි අවියක් ලෙස ගන්නවා. ඒකම ගත්තොත් සෝෂල් මීඩියා කියන්නේ අපිට 2-way වෙපන් එකක් වගේ. ඒ කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ. ඒ කියන්නේ මේක හරියට දැනගෙන පාවිච්චි කරොත් මං හිතන්නේ අපිට ගොඩක් මේකේ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් සෝෂල් මීඩියා වලින්. නොදැන පාවිච්චි කරොත් මං හිතන්නේ අපිට හම්බෙන්න තියෙන ගොඩක් opportunities අවස්ථාවන් කරිය විතරක් නෙවෙයි මං හිතන්නේ පෞද්ගලික ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. මොකද අපි හිතනවට වඩා අපි මේවා දිහා බලාගෙන ඉන්න ගොඩක් ස්ටේක් හෝල්ඩර්ස්ලා කියනවා. ඒ කොට්ටාසයන් ඉන්නවා. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් එහෙම අපේ අනාගතේ අපිට රැකියා අවස්ථාවන් ලබා දෙන්න ඉන්න අය අපිට පේන්නේ නැහැ අද කොයි වගේ ස්ථානවල ඉන්නවද කියලා. ඒගොල්ලෝ කෝපරේට් ලැඩේ එකේ එක තැන්වල ඉන්න මේ වෙලාවෙ ඉන්න පුළුවන්. ඇසිස්ටන්ට් මැනේජර් විදියට, මැනේජර් විදියට, ජෙනරල් මැනේජර් විදියට මේ හැම කෙනාටම පේනවා අපි මොකද්ද සෝෂල් මීඩියා වල කරන්නේ කියලා. ඉතින් මේක දෙපැත්ත කැපෙන ආයුධයක් කිව්වේ ඒකයි. මේක හරියට පාවිච්චි කරොත් මං හිතන්නේ අපේ ප්‍රතිරූපයට ලොකු බලපෑමක් ඇති වෙනවා. ඒ බලපෑම සුභවාදී වෙන්නත් පුළුවන්, අසුභවාදී වෙන්නත් පුළුවන්. ඒ අනුව තමයි අපිට අපිව ඊළඟ මට්ටමට ගමන් කරන්න ලොකු හේතුවක් වෙන්නේ. මොකද අර මම මේ කතාවත් කියන්න ඕනේ සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා වලට එනකොට කියනවා what happens in Vegas stays in Vegas. What happens on social media stays on online forever. ඒ කියන්නේ ඕනම කෙනෙකුට ඕනම වෙලාවක සෝෂල් මීඩියා වල දාන දෙයක් නම ගහලා අපිට බලලා පුළුවන් එක ගිහලා පෝස්ට් එයා මොන වගේ පෝස්ට් දෙයාගේ නමින් දාලා තියෙන. එහෙම නැත්නම් දැන් තියෙනවා ට්‍රැකින් සිස්ටම්ස්. ඒ ට්‍රැකර්ස් හරහා අපිට පුළුවන් බලා ගන්න සෝෂල් මීඩියා බිහේවියර්. එහෙම නැත්නම් ඔන්ලයින් බිහේවියර්. ඒ කියන්නේ අපි ඔන්ලයින් කොයි වගේ හැසිරීමක් පෙන්නුම් කරනවද කියලා අපිට බලාගන්න පුළුවන් මේ ට්‍රැකින් ටූල්ස් වලින්. එතකොට ඒකම දැන් අර මං කිව්වේ what happens in Vegas stays in Vegas කියන්නේ මොකද සාමාන්‍ය වේගාස් කියන්නේ ලොකු ෆ්‍රීඩම් එකක් තියෙන ස්ටේට් එකක් ඇමරිකාවල. එතකොට එහි සාමාන්‍යයෙන් ගොඩක් ඇක්ටිවිටීස් ස්පෙෂලි අපි ගත්තොත් එහෙම වැඩිහිටියන් සාමාන්‍යයෙන් එන්ටර්ටේන්මන්ට් ඒ වගේ ඇක්ටිවිටීස් වෙනවා. වේගාස් ගිහිල්ලා මොනවා හරි සමන් ඇක්ටිවිටි එකක් කරොත් ඒක එළියට එනවා හරි අඩුයි. නමුත් සෝෂල් මීඩියා කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. ඕනම කෙනෙකුට පුළුවන් තමන් කරන කියන දේවල් ඇවිල්ලා බලලා තමන් කොයි වගේ පුජ්‍යලයේද කියලා හොයාගන්න. ඉතින් ඒක ලොකු ඍජු සම්බන්ධයක් තියෙනවා අපේ වෘත්තියට. අපි සෝෂල් මීඩියා වල දාන පෝස්ට් එකේ ලයික් එකේ ඉඳලා හැම ඇක්ටිවිටි එකම. කියන්නේ within 1 second මුළු ලෝකෙම දැනගන්න අපි මොකක් හරි පෝස්ට් කරොත් ඉන්නේ මේ සමාජ මාධ්‍ය ජාලාවල. ඔව් අපි දැන් වීඩියෝ එකක් පෝස්ට් කරොත් අපිට බලා ගන්න පුළුවන් කොච්චර views මේකේ තියෙනවද. එතකොට ඒකට ඊට පස්සේ අපි දක්වන ප්‍රතිචාර මොනවද අනිත් අයගේ වගේ තියෙන වීඩියෝස් වලට. එතකොට ඒ දාන කියන හැම දෙයකටම අපි හිතමු පොඩි ලයික් එකක් පවා අපි අවට ඉන්න සියලු දෙනාම බලනවා ලයික් එකක්ද දාලා තියෙන්නේ, ලව් බටන් එකද ඔබලා තියෙන්නේ, ඇන්ග්‍රි බටන් එකද ඔබලා තියෙන්නේ කියන එක ඒ අනුව අපේ චරිත ලක්ෂණ බොහෝම කෙටි කාලයක් තුළ හොයාගන්න පුළුවන් සුවිශේෂ ටූල් එකක් තමයි මේ සෝෂල් මීඩියා කියන්නේ. එතකොට ඒක නිසා අපි හරි ප්‍රවේශම් වෙන්න ඕනේ. අර කිව්වාගේ තප්පර ගානකින් අපි කරන දේ අනිත් අයගේ නිවුස් ෆීඩ්ස් වලට යනවා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ නිවුස් ෆීඩ් කියන එකට ඒකට එනවා අපි කරන කියන සියලු දේ. ඔව් දැන් අපි ගොඩක්ම ගත්තොත් එහෙම අපි ඉස්සර වගේ නෙමෙයි. අපිට දැන් මොකක් හරි හැඟීමක් ආපු ගමන් අපි පටන් ගමුකෝ අපේ ගෙදරින්. අපි දැන් ඔන්න ගෙදර කාත් එක්ක හරි තරහයි. දැන් මම දැකලා තියෙන ගොඩක් තරුණ අය දානවා අම්මත් එක්ක තරහයි. my mother is big කික් දාන. එතකොට දැන් මේකේ ගොඩක් වෙලාවට ඕක වෙන්නේ අපි දැන් ඉංග්‍රීසියෙන් දානකොටත් සමහරක් වෙලාවට කෙනෙක් හිතනවා මේක කාටවත් එච්චර ලොකුට තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි සිංග්ලිෂ් වලින් දානවා ගොඩක්ම හංසලී. ඒ කියන්නේ දැන් අපි ගොඩක් වෙලාවට ගත්තොත් එහෙම අපි මික්ස් ලැන්ග්වේජ් එකකින් දානවා මේවයි. එතකොට හැබැයි අපි මෙහෙම දානකොට අපේ මේ ඉමෝෂන්ස් එන වෙලාවට දැම්මම වෙන්නේ මොකද්ද? අපේ මේ ඉමෝෂන්ස් මාරු වෙන විදිය ඕනම කෙනෙකුට දැනගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම දැන් මම තව දෙයක් දැකලා තියෙනවා. දැන් රිලේෂන්ෂිප් එකක් කියන එකක් මං හිතන්නේ ස්ටේටස් අප්ඩේට් කරනවා. එතකොට දැන් සමහර අය දානවා දැන් ඉන් රිලේෂන්ෂිප්. ඊට පස්සේ තව ටික දවසක් ගිහිල්ලා දානවා රිලේෂන්ෂිප් එක නෑ දැන් සිංගල්. ඊට පස්සේ ආයෙ දානවා අපි රිලේෂන්ෂිප්. එතකොට අපි ආයෙ දානවා ඒක අපි ආයෙ සිංගල්. ඊට පස්සේ කම්ප්ලිකේටඩ්. ඉතින් මං කියන්නේ ඔය හැම දෙයක්ම අවශ්‍ය නැහැ අපි මේ එන විදියට සෝෂල් මීඩියා එකේ අපි පෝස්ට් කරගෙන යන්න. මොකද එහෙම ගියාම අපේ මේ
කන්සිස්ටන්සි එකක් නෑ. කියන්නේ මානසික ඒකාග්‍රතාවයක්, ඉමෝෂනල් ස්ටැබිලිටි එකක් නෑ කියලා තේරෙනවා අපේ. ඉතින් ඒක එහෙම තේරුණාට පස්සේ අපිට ගොඩාක් ලොකු ගමනක් යන්න බෑ. මොකද අපි එලිපිට සියලු දෙනාටම දැනගන්න පුළුවන් කොයි වගේ මානසික මට්ටමක ඉන්න පුජ්‍යලයේද කියලා අපි. ඔව්. හාන්සලි දැන් මෙහෙම අපි දැන් ඇත්තටම ගත්තොත් සෝෂල් මීඩියා වගේ දෙයක් එක පැත්තකින් සහ වෘත්තීය අනිත් පැත්තෙන් මේ දෙකේදිම අපි කියන වර්ක් ලයිෆ් බැලන්ස් කියලා කියනවා. ඒක හරි. නමුත් තමන් හොඳ වෘත්තීය මට්ටමකට යනකොට පෞද්ගලික ජීවිතේ ඍජුව බලපානවා අපේ ව්‍යාපාර එහෙම නැත්නම් වෘත්තීය ජීවිතේට. ඒකම වයිස් වර්සා කියන වෘත්තීය ජීවිතේ බලපානවා අපේ පෞද්ගලික ජීවිතේට. අනිත් පැත්තෙන් අපි ගත්තොත් සෝෂල් මීඩියා කියන එකේදී අපිට දැන් මේක වෘත්තීය මට්ටමේ දේවල් මුද්දානවා, පෞද්ගලික දේවල් උද්දානවා. ඒතකොට පෞද්ගලික දේවල් බලන්නේ අපේ ෆැමිලි ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස්. එතකොට වෘත්තීය දේවල් බලන්නේ අපේ ඉමීඩියට් බොස් නැත්නම් ඒ බොසර්ස්ලා නැත්නම් ඒ කලීග්ස් කියලා අපිට ඒගොල්ලන්ට ඕන කරන එක පෙන්වන්න බෑ. මොකද ඒක හරි ඕපන්ලි විවෘතව තියෙන නිසා. ඉතින් ඒක නිසා අපිට වාරණයක් කරලා මෙන්න මේවා මේ විදිහට දාන්න කියලා අමාරුයි අපිට කියන්න. නමුත් having said that දැන් අපි ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට LinkedIn වගේ එකක්. දැන් මම දැකලා තියෙනවා සමහර දැන් මේ මෑත කාලේදී LinkedIn වලත් යාළුවොත් එක්ක එළියට ගියාම ෆොටෝ එකක් දානවා. ඉතින් LinkedIn කියන්නේ අපි කියන්නේ සාමාන්‍යයෙන් your online CV. ඒ කියන්නේ අපේ දත්ත ඔන්ලයින් බලන්න පුළුවන් තැන. ඉතින් එතනට ගිහිල්ලා අපි මං හිතන්නේ සුදුසුයි කියලා අපි මේ ට්‍රිප් එකක් ගියප එකක් අර එහෙම LinkedIn දාන එක. නමුත් අපිට තියෙනවා නම් Facebook account එකක්. පේජ් එකක් නෙමෙයි. පේජ් එකක් තියෙනවා නම් අපි ඒක පාවිච්චි කරන්න ඕනේ අපේ වෘත්තීය මට්ටමේ දේවල් වලට. සමහරක් වෙලාවට ගායකයෙක් වෙන්න පුළුවන්. එයාගේ ඒ සම්බන්ධ දේවල්. එහෙම නැත්නම් එයා මොකක් හරි ව්‍යාපාරිකයෙක්. එහෙම නැත්නම් එයා වෙන මොකක් හරි මොටිවේෂනල් ස්පීකර් කෙනෙක්. ඉතින් ඒ වගේ දේවල් තමයි ඒකේ දාන්න ඕනේ. තමන්ගේ Facebook account එක ගොඩක් වෙලාවට අපි ඇඩ්වයිස් කරන්නේ මේ උපදෙස් දෙන්නේ ඒක ක්ලෝස් කරලා තියන්න කියලා. ක්ලෝස් කියන්නේ මේක හැමෝටම පේන්නේ නැහැ එතකොට. Facebook account එක. එතකොට ඒක කරන එක පේන්නේ family and friends. තමන්ට කැමති අය විතරක් අපි ඒකට accept කරගෙන ඒ කට්ටියට විතරයි එතකොට එතනදී පේන්නේ. ඉතින් දැන් සමහරකට අපි නිවාඩුවක් ගන්නවා. අපි නිවාඩුවක් අරගෙන අපි දාලා තිනවා කොහේරි එළියට ගිහිල්ලා අපි එදා රෙස්ටොරන්ට් එකක මොන හරි කෑමක් ගන්න. එතකොට සමහරෙකුට නිවාඩුවක් ගන්න අසනීපයක් නිසා නම් ඒක ගිහිල්ලා අපි රෙස්ටොරන්ට් එකේ ඉන්නව දැම්මම ගොඩක් වෙලාවට ඒක අපිට නෙගටිව්ලි බලපානවා. මොකද ඒක දකින්න පුළුවන් කවුරු හරි තමන්ගේ ආයතනයේ ඉන්න කෙනෙක්. එයා ගිහිල්ලා තමන්ගේ ඉමීඩියට් බොස්ට මේක පෙන්වන්න පුළුවන්. ඒ වගේ අපි හිතන්නේ නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහරකට බොස් අවිල මේක පෙන්වන්නෙත් නැහැ. ඉතින් තමන්ගේ ප්‍රතිරූපයට එතනත් හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අපි දානකොට ගොඩක් වෙලාවට සුපරීක්ෂාකාරී වෙන්න ඕනේ. මොකද මේක හැමෝටම පේන්න පුළුවන් කියන ඒ ඔළුවේ තියාගන්න ඕනේ. අනිවාර්යයෙන්ම දැන් අර අපි දැන් අර අපිට සමහරක් වෙලාවට දකින්න ආස දේවල් දකින්න ස්වරූපයක් හංසලි දැකලා ඇති සමහරක් වෙලාවට සෝෂල් මීඩියා වල. මොකද ඒකට අපි කියනවා ඇල්ගොරිතම් එක කියලා. අපි සාමාන්‍යයෙන් මොනවා හරි හෙව්වොත් අද අපි හිතමු අපි රෙස්ටෝරන්ට්ස් හෙව්වා කියලා සෝෂල් මීඩියා වල. එතකොට ඒ ප්ලැට්ෆෝම් එක අපි හිතමු Instagram. එහෙම නැත්නම් ඒ ප්ලැට්ෆෝම් එක Facebook. එතකොට අපේ නිවුස් ෆීඩ් එකේ එන්නේ ඒහා සමාන දේවල්. මොකද ඒ AI එකෙන් ඒ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා අපි කියනවා. ඒකෙන් අපි හඳුනා ගන්න රයිට් මේ පුජ්‍යලයා කැමති මෙන්න මේ වගේ දේවල් වලට කියලා එතනදී පෙන්නනවා. ඊට පස්සේ ඒ පෙන්නන දේ දැන් අපි හිතමු අපි හොයන්නේ හොඳ එතික්ස් තියෙන ආයතනයක් හොයනවා. ආයතනයේ වැඩ කරන ගමන්. දැන් එතකොට අපි එතික්ස් ගැන තියෙන පෝස්ට් එකක් අපිට පොප් වෙනවා නිවුස් ෆීඩ් එකේ. දැන් අපි ඒක ෂෙයා කරගන්නවා. අන්න එතකොට ෂෙයා කරාම සමහරක් හිතන්න පුළුවන් අපි ඕන කමින් හොයලා මේක දැම්ම කියලා. නමුත් ඕන කමින් හොයලත් නෙමෙයි. ඔන්න දැන් අපිට ගැළපෙන එකක් හම්බුණා. අපි ඒක ටිකක් තවදුරටත් උද්‍යෝගයෙන් එතන ෂෙයා කරගන්න. ඉතින් ඒ වගේ දේවල් සමහරක් වෙලාවට සෝෂල් මීඩියා වල වෙනවා ගොඩක් වෙලාවට. මං හිතන්නේ අපි පසුගිය දවස්වල ගොඩක් දැක්කා අපි සමහරු දානවා දේශපාලනය සම්බන්ධ මේ දවස්වල හරිම ජනප්‍රිය මාතෘකාවක්. එතකොට අපි ගොඩක් වෙලාවට ගත්තොත් එහෙම නොදැමිය යුතු දේවල් තමයි
සමහර ඩිසබිලිටිස් ඒ කියන්නේ දැන් මොකක් හරි අංග විකල තත්ත්වයේ ඉන්න පුජ්‍යලයෝ ගැන අපි ඒව කමෙන්ට් කරන්න යන එක. එතකොට ඒවට කමෙන්ට්ස් දැම්මම සමහරක් වෙලාවට තරුණ ළමයි විහිළුවට දානවා. සමහරක් වෙලාවට දැන් මම දැකලා තියෙනවා සමහරක් වෙලාවට අර ඇස් ටිකක් බපර වගේ තිනකොට නිකන් මේ තරුණ ළමයි අපිටත් හරි පුදුම එහෙම දානවා කියන එක නිකන් බොම්බේ ලුකින් කල්කටා කියලා නිකන් දාගෙන යනවා යන ගමන් නිකන් කමෙන්ට් එකක්. හැබැයි එයා හිතන්නේ නැහැ දැන් එයාගේ නමින් තමයි මේක වැටුනේ. එතකොට මිනිස්සු හිතන්නේ මෙයා මානුෂික පැත්තට බර පුජ්‍යලයක් නෙමෙයි කියලා. ඒ වගේ පුජ්‍යලයෝ ආයතන වලට ගොඩක් අය ගන්න බයයි. එතකොට අනිත් පැත්තෙන් අපි ගත්තොත් දේශපාලන මතය. ගොඩක් වෙලාවට අපිට පුළුවන් නම් අපේ ඕනම ඒ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් කියලා අපි කියනවා. ඒකට එන එකක් තමයි සෝෂල් මීඩියා කියන්නේ. අපේ සෝෂල් මීඩියා account එකක් දිහා බලලා කාටවත් කියන්න බැරි නම් මොන වගේ දේශපාලන මතයක්ද මෙයා දරන්නේ කියලා මං හිතන්නේ ඔබ ඉතා සාර්ථකයි. එහෙම නැතුව දැන් ඕනම කෙනෙකුට ඕක දිහා බලලා කියන්න පුළුවන් මෙයා නම් මේ අහවල් දේශපාලන මතේ තමයි දරන්නේ කියලා කියනවනම් මං හිතන්නේ අපි අසාර්ථකයි. මොකද ඒ කියන්නේ අපි ගැන සියලු දේ ඒගොල්ලෝ දන්නවා. එතකොට ඒක නොකළ යුතු දෙයක් අපි. අනිත් පැත්තෙන් තව නොකළ යුතු දෙයක් තමයි අපි ජාති ආගම් ගැන තර්ක කරන්න යන එක ඔන්ලයින්. මම දැකලා තියෙනවා තර්ක කරගෙන යනවා එක 30 40 50 100 කමෙන්ට්ස් වැටලා තිනවා. එක අතකට ඒක Taman ජාතිවාදී විදියට හංවඩු ගහන. මොකද මම දැකපු එක දෙයක් තමයි මේ මනුස්සයාට ඒ ජොබ් එක නැති වුණා. එයා දාලා තිනවා ඉංග්‍රීසි වලින් දාලා තියෙන ට්විටර් පණිවිඩයක්. එයා දාලා තිනවා I am going to Africa. I hope I will not get AIDS. I am kidding. I'm just kidding. I'm white කියලා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඒක පරිවර්තනය කරොත් එහෙම ඒකේ කියලා තියෙන්නේ මම අප්‍රිකාවට යනවා. මම හිතනවා මට AIDS හැදෙන එකක් නැහැ කියලා. මම මේ පොඩි විහිළුවක් කරේ. මම සුදු ජාතිකයෙක්. ඒ කියන්නේ එයා පෙන්නන්නේ මේ AIDS හැදෙන්නේ කළු ජාතිකයන්ට විතරයි කියලා. එතකොට ඒක හරි තාම ගත්තොත් ජාතිවාදී රේසිස්ට් පැත්තට බර රේසිසම් ඒ කියන්නේ පැත්තට එන පෝස්ට් එකක්. ඉතින් ඒ වගේ අය සාමාන්‍ය මේ මනුස්සයට මම හිතන්නේ ජොබ් එකකුත් අහිමි වුණා ඒ පෝස්ට් එකෙන් පස්සේ. ඉතින් ඒක නිසා අපි දැන් මේ වගේ දේවල් සාමාන්‍යයෙන් හරි කෙයාෆුල් වෙන්න ඕනේ. මේ වගේ දේවල් දාන එක විහිළුවට තමයි දාන්නේ. විනෝදය තකා. හැබැයි අපි බලන්න ඕනේ මේ විනෝදය හැමෝම දකින්න. මේක විනෝදය කියන්නේ විනෝදය තකා අපි කරන දේ වුණත් අපේ පෞරුෂත්ව ගුණාංග තමයි මේ අවස්ථාවේදී අපි පෙන්වන්නේ. සමහරකට අපි විනෝදය වැඩි වුණාම අපි කරන්නේ මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඉතින් අපිට තියෙනවා දැන් මේක ෆෝන් එක ළඟ platform ඔක්කොම ටික තියෙනවා. කැමති එකකට ගිහිල්ලා කැමති එකක් දාන තත්යකට අපි පත් වෙලා තියෙනවා. එතකොට අනිත් එක තමයි තව අපි නොකළ යුතු දේවල් තමයි අපි දැන් ගොඩක් වෙලාවට අපි රස්සාවක් කරන්නේත් නැහැ. එක්ක කරනවා. මේ දවල් වරුවේ හුඟක්ම මේ ප්‍රොඩක්ටිව් ටයිම් එක කියනවා අපි. ඒ කියන්නේ උදේ 9ත් හවස 4ත් 5ත් අතර යම්කිසි පුජ්‍යලෙක් ඒක WhatsApp වෙන්න පුළුවන් ඕනම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් වෙන්න පුළුවන්. ඒවයි පැයෙන් පැයට මේවයි ලයික්ස් දානවා නම් කමෙන්ට්ස් දානවා නම් මේකෙන් අදහස් කරන්නේ ඒ රාජකාරියට අපි නිසි තැන සහ සාධාරණීකරණයක් කරලා නැහැ කියලා. ඉතින් මේ වගේ අර මං කියෝ විදිහට දැන් ලංකාව මං කියන්නේ වාසනාවන්තයි කියලා මේ ට්‍රැකින් ටූල්ස් තාම දන්නේ නැති එක. නමුත් 95ක් රිසර්ච් අනුව කියනවා ජොබ් හන්ට් කරන කම්පනීස්. එතකොට 60ක් ඉන්ටර්වියු බෝඩ්ස් වල ඉන්න ඩිසිෂන් මේක් කරන ඒ තත්ත්වයේ ඉන්න සියලුම දෙනා ඕගොල්ලෝගේ සෝෂල් මීඩියා බලලා තමයි ඉන්ටර්වියු එකට එනකොටම සෝෂල් මීඩියා වල බලනවා කොයි වගේ කෙනෙක්ද කියලා ඕගොල්ලෝ. ඉතින් ඒක නිසා ඕගොල්ලොන්ගේ හැසිරීම් රටාව අපි කියනවා ඔන්ලයින් බිහේවියර් ඒ වගේම සිතුම් පැතුම් මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වලින් හොයාගන්න පුළුවන්. එතකොට ඒක නිසා අපි ඒ වගේ පෝස්ට් දානකොටත් අපි ඊටාම කල්පනාකාරී වෙන්න ඕනේ. සමහර කල පෝස්ට් එකක් නෙමෙයි ලයික්ස්මයි දාන්නේ. අපි ඒ පුජ්‍යලයටමයි අපි ලයික්ස් දාන්නේ. එතකොට ඒක දේශපාලන පක්ෂයක් න අපි දන්නවා මෙයා මේ අහවල් දේශපාලන පක්ෂය කියලා. ඉතින් ඒ වගේ අපි කොටින්ම කියනවා අපි ලේබල් කර ගැනීමක්. අපි හංවඩු ගැසීමක් වගේ දෙයක් කරගන්න නරකයි මේ ටූල්ස් පාවිච්චි කළා. මොකද අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක two way weapon එකක්. තව නොකරම යුතු දෙයක් තමයි සමහරක් වෙලාවට මේ තරුණ ළමයි කරන ලොකු වරදක් තමයි දැන් මේක ගොඩක් වෙලාවට සමහර අයට ජොබ්ස් උත් නැහැ. ඉතින් අම්මගෙන් තාත්තගෙන් තමයි මේ ඩේටා කාඩ් එකක් දාගන්නේ. ඉතින් දාලා මේ මුළු මේ සෝෂල් මීඩියා වලම දන්න දේ නොදන්න දේ හැමදේම කියන්න යනවා. එතකොට ගොඩක් වෙලාවට ඒ අතරතුර සාමාන්‍යයෙන් පරිණත තත්වයේ ඉන්න වෙනම ආයතනයක
ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. එයා කියපු දෙයකට අපි නිකන් අපේ යාළුවෙකුට ආමන්ත්‍රණය කරනවා වගේ සමහරක් වෙලාවට ඊටාම නරක වචන පාවිච්චි කරනවා. සමහරක් වෙලාවට අපි නිකන් ඕයි තම්සේ වගේ වචන පාවිච්චි කරනවා. ඉතින් ඒක එයා හිතනවා දැන් මේක ඔන්ලයින් නිසා ප්‍රශ්නයක් නෑ. නමුත් දැන් පෞද්ගලිකව මම මෙහෙම දන්න ළමයි ඉන්නවා. මට ඒ ගෙවල් වලින් සමහරක් වෙලාවට කියනවා අනේ සර් අපිට මේ ළමයා තැනකට ගියාම ජොබ් එකක් හරියට කරන්නෙත් නෑ. එතන ඉන්න ලොක්කු හදන්නේ දැන් සෝෂල් මීඩියා වලත් මේ Facebook වලත් අර මේක එකව දාගෙන මෙහෙම වැඩ කටයුතු කරනවා. ඉතින් කියලා කිව්වම ඇත්තට මෙයා සාමාන්‍ය ජීවිතයේ දැක්කම එයා ගෙදරට එහෙම කරාට සෝෂල් මීඩියා එහෙම හිටියට අපිට හම්බුණාම හරි සුන්දර චරිතයක්. දැන් එයා සමහරක් වෙලාවට හිතනවා දැන් සෝෂල් මීඩියා එකේ මාව පේන්නේ නෑ, මාව දකින්නේ නෑ, මට ඕන දෙයක් දාන්න පුළුවන්. හැබැයි මම සාමාන්‍ය ජීවිතේට යනකොට මම ඊටාම සාමාන්‍ය යටහත් පහත් කෙනෙක් කියලා හිතා ගන්නත් බෑ මෙයා කියලා. ඉතින් ගොඩක් වෙලාවට අපි බලන්න ඕනේ ඒ සෝෂල් මීඩියා එන අනිත් අය කවුද? මොකද අනාගතයේදී Tamanට ඊටාම වැදගත් පුජ්‍යලයක් වෙන්න පුළුවන් මෙයා. මොකද අපි මම මේ ස්පෙෂලිම මේක විශේෂයෙන්ම කියන්නේ අවුරුදු 16 17 22 25 වෙනකන් මේ ඒජ් ගෲප්ස් වල ඉන්න ළමයින්ට. මොකද දැන් ඒගොල්ලෝ රස්සාවක් කරන්න ගත්තත් අවුරුදු 25 30ක් ඉස්සරහට තව රස්සාවල් කරන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ ඔය බණින කට්ටිය ඔයගොල්ලෝ විවේචනය කරන කට්ටිය ඔයගොල්ලෝ මේ සියලු දේ දත් කියලා පෙන්වන්න හදන කොටාසේ අනාගතයේ ඔයගොල්ලන්ට ඕන වෙනවා තමන්ගේ රැකියා අවස්ථාවන් ලබාගෙන ඉදිරියට ගමන් කරන්න. ඉතින් ඒක නිසා බොහොම අපි නිහතමානී වෙන්න ඕනේ මේ ටූල් එක තිබිච්ච පළියට අපිට ඩේටා ටිකක් තිබිච්ච පළියට මේක අවභාවිතාව නවත්තිය යුතුයි. නොකළ යුතුයි කියන තැන තමයි දැන් ඔය නරක පැත්තනේ අපිට මේ සමාජ මාධ්‍ය කෙනෙක්ගේ වෘත්තීය ප්‍රතිරූපය ගොඩනගා ගන්න හොඳ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මං හිතන්නේ මේ සෝෂල් මීඩියා කියන්නේ බොහොම ක්වික්, හරීම ලේසි පහසු මාධ්‍යයක්. කොහොමද කෙනෙක්ගේ වෘත්තීය ජීවිතය ඉදිරියට යන්න හොඳ පැත්තෙන් මේක අපි උපයෝගී කරගන්නේ? ඔව් හොඳ පැත්තෙන් අර මම ඉස්සෙල්ලා කිව්වාගේ හංසලි දැන් LinkedIn කියන එක අපි බලන්න ඕනේ. ඒක අපේ ඔන්ලයින් CV එක කියන එක. අපි විශ්වාස කරන්න ඕනේ. ඒක මම හිතන්නේ ග්ලෝබලි අපි ඇක්සෙප්ට් කරන දෙයක්. එතකොට අපි අපේ LinkedIn එක පුළුවන් තරම් අපි බලන්න ඕනේ ඒක අප්ඩේට් කරන්න. අප්ඩේට් කරලා ඒකේ අවශ්‍ය ඒ තොරතුරු මනාව සකසා ගන්න. දැන් එහෙම නැත්නම් අපි දැන් උදාහරණයක් ගත්තොත් ජොබ් එක අනුව දැන් අපි ගත්තොත් එහෙම ඩිසයිනර් කෙනෙක් කියමුකෝ. ඩිසයිනර් කෙනෙක්ගෙන් Behance වගේ තියෙනවා ඒගොල්ලෝගේ ප්‍රොෆයිල් ඒගොල්ලෝ කරපු වැඩ ටික දාලා ඒවා ඒ LinkedIn ලින්ක් එක යවුවම ඒ උඩ තියෙන ලින්ක් එක කොපි කරලා ඇරියම ඕනම ආයතනයකුණත් ඒක බලනවා. එතකොට තමන් මොන වගේ වැඩ කටයුතු කරාද කියලා එතනදී අපිට බලා ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපිට පුළුවන් Facebook page එකක් හදාගන්න. එතකොට YouTube channel එකක් අපිට හදාගන්න. හැබැයි අපි ඒවේ දැමිය යුතු content එක අපි කියන එක අන්තර්ගතය ගැන අපි තාම කල්පනාකාරී වෙන්න ඕනේ. ඒවෙන් පුළුවන් අපිට අපේ ප්‍රතිරූපය නංවා ගන්න. අපි මොන වගේ දේවල් විශ්වාස කරන, මොන වගේ දේවල් පිළිපදින, මොන වගේ පුජ්‍යලයේද කියලා අපේ හොඳ පැත්ත ඒකේ උලුප්පලා අපිට පෙන්වන්න පුළුවන්. අර නරක පැත්ත, විවේචනය කරන පැත්ත පොඩ්ඩක් පැත්තකින් තියලා. ඔව් දැන් ගත්තොත් එහෙනම් මගේ LinkedIn ප්‍රොෆයිල් එක මම 2007 හැදුවේ. එතකොට දැන් අනිත් පැත්තෙන් ගත්තොත් Facebook උනත් මම පළවෙනි 100 දෙනා ලංකාවේ හදපු 100 දෙනාගේ එක්කෙනෙක්. එතකොට ඒ ප්‍රොෆයිල් එක මගේ ඩිසේබල් වුණා පොඩි මේ අපි කරගෙන යනකොට සමහර වැඩ කටයුතු. LinkedIn කියන්නේ දැන් අපිට Google එකට ගිහිල්ලා අපිට පුළුවන් LinkedIn කියලා අපිට ටයිප් කරාම එහෙම නැත්නම් ඩිරෙක්ට් ගිහිල්ලා අපිට LinkedIn කියලා උඩ ගහන්න පුළුවන්. එතකොට ඒකේ ඊමේල් ඇඩ්‍රස් එකක් දාලා පාස්වර්ඩ් එකක් දාලා ඊට පස්සේ අපිට ඊළඟට අපේ තොරතුරු නම වයස එහෙම දාලා අපිට හදාගන්න පුළුවන් ඔන්ලයින් ප්‍රොෆයිල් එකක්. ඊට පස්සේ ප්‍රොෆයිල් එකේදී අපිට පුළුවන් අපේ ෆොටෝ එකක් හොඳ ප්‍රොෆෙෂනල් ෆොටෝ එකක් LinkedIn එකේ දාන්න ඕනේ. පුළුවන් නම් එක්කෝ හොඳ ලස්සන ලයිට් කලර් ෂර්ට් එකක් ඇඳලා එහෙම නැත්නම් බ්ලේසර් එකක් දාලා නැත්නම් ටයි එකක් හරි මොන හරි එහෙම තමන් සාමාන්‍ය වැඩිපුර තමන්ව ප්‍රතිරූපය පෙන්වන්න කැමති ක්‍රමයක්. අපි කියනවා how you like to present yourself, project yourself. ඒ අනුව ඒකට ගැලපෙන වෘත්තීය මට්ටමේ ඡායාරූපයක් සමහරක් වෙලාවට ඒකම බයෝඩේටා එකේ එහෙම නැත්නම් CV එකේ දානම එකක් වුණා නම් වඩා හොඳයි. ඊට පස්සේ අපිට පුළුවන් ඒ කෝපරේට් වර්ල්ඩ් එකේ අපි දැන් ඊට පස්සේ ගමන් කරන ඉන්ඩස්ට්‍රි එකේ ඒ මොන වගේ කර්මාන්තයකද අපි නියැලෙන්නේ කියලා බලලා ඒ සම්බන්ධව ඉන්න අයව අපිට ඇඩ් කරගන්න පුළුවන් ඒකට. ඊට පස්සේ ටික ටික අපේ ඒ කනෙක්ෂන්ස් රීච් එක ටික ටික වැඩි කරගෙන යන්න පුළුවන්.